ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අදත් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ වාහනයක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට ගොඩක්ම වටිනා කියන item එකක් ගැන තමයි review එකක්. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට යන්න කලින් ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් මගේ channel එකට තාම ඔයා අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක press කරලා notification bell එකත් all කරලා තියාගන්න. ඉස්සරහට දාන අලුත් වීඩියෝ ඔයාලකට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව අද වීඩියෝ එකේ රිවිව් එකට යමු. ඉතින් යාළුවනේ මුලින්ම කියන්න ඕනේ මම මේක ඔන්ලයින් ඕඩර් එකක් කරා තමයි ගෙන්න ගත්තේ. ඉතින් මේ විදිහට තමයි පැක් කරලා තිබුණේ අපේ ඕඩර් එක. අපි දැන් මේ පැකින් එක අන්බොක්ස් කරගෙන බලමු. අපි අන්බොක්ස් කරගත්තාන් පස්සේ මෙන්න මේ වගේ බොක්ස් එකක තමයි අපේ අයිටම් එක ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති උඩින්ම ගහලා තියෙනවා Black Box Trapio Recorder කියලා මේකේ නම. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ dash cam එක. ඉතින් ඒත් එක්ක ඔයාලට පේනවා ඉතින් box එක උඩම අපිට free 32GB memory card එකක් හම්බ වෙනවා. ඉතින් මේ memory card එකත් මේකටම සම්බන්ධ කරලා වෙලා තියෙනවා. ඉතින් අපි box එකේ වටේ පොඩ්ඩක් බැලුවොත් මේ cam එක පිළිබඳ විස්තර ටික අපිට බලා ගන්න පුළුවන් box එක වටේට. ඉතින් ওই විදිහට තමයි box එකේ පිටත අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේනවා ඇති ඉතින් item එකත් එක්ක free memory card එකක් එවලා දෙනවා. ඉතින් මෙන්න මේ 32GB memory card එක අපි මේ විදිහට ගලවලා ඉස්සලාම අයින් කරගමු. ඉතින් ඊට පස්සේ අපි දැන් මේ විදිහට අපේ box එක ගලවගමු. ඉතින් box එක ගලවගද්දී ඔයාලට පේනවා ඇති තවත් box එකක් ඒක ඇතුළේම තියෙනවා. ඉතින් මේ box එකත් අපි අරගෙන බලමු කොහොමද අපේ item එක තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයාලට පේනවා ඇති උඩින්ම අපේ cam එක තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් අයින් කරගමු මොනවද තියෙන්නේ කියලා බලමු. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ holder එකක් තියෙනවා අපේ cam එක V screen එකට set කරන. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට holder එක set කරගන්න පුළුවන් V screen එකට වාහනේ. ඊට අමතරව මේ reverse cam එකක් අපිට හම්බ වෙනවා මේත් එක්කම. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් reverse cam set එකම කියන wire set එකයි reverse cam එකයි full set එකම හම්බ වෙනවා ඒකේ. මෙන්න මේ විදිහේ reverse cam එකක් හම්බ වෙනවා. ඒකට අමතරව අපිට ඒකට සම්බන්ධ කරන්න ඕන wire set එකත් ඒත් එක්කම හම්බ වෙනවා. cam එකට සම්බන්ධ කරන jack එකත් එක්ක තියෙන මේ wire set එක තියෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඒකේ screw set එකක් තියෙනවා එන set එකක්. ඒත් එක්කම මේ cam එක අපේ බැටරියෙන් power එක දෙන plug එක තියෙනවා. මෙන්න මේ විදිහට wire එක. ඒ plug wire එකත් මෙන්න මේ විදිහට තියෙනවා. ඒකත් සෑහෙන දිග wire එකක් ඔයාලට පේනවා ඇති තියෙන්නේ. ගොඩක් දුර තැනක ඉඳන් වුණත් අපිට මේ cam එකට current එක දෙන්න පුළුවන් ටිකක් දිග wire එකක් තියෙනවා. ওই විදිහට තමයි අපේ අනිත් item ටික තියෙන්නේ. ඊට පස්සේ user manual එක තියෙනවා. ඉතින් user manual එක මේක ඇතුළේම යටින්ම තමයි තිබුණේ. user manual එක මෙන්න මේ විදිහට අපිට ඉංග්‍රීසියෙන් බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඉතින් user manual එක. ඉතින් මේ විදිහට user manual එක බලා ගන්න පුළුවන් අපිට මේ cam එක සහාය කරන විදිහෙම විස්තර මේකේ තියෙනවා user manual එකේ. හරි ඉතින් අපි දැන් බලමු අපේ cam එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලට cam එක මේ විදිහ පැකින් එක දාලා ඉවලා තියෙනවා. ඉතින් අපි පැකින් එකත් අයින් කරගෙන බලමු. ඉතින් මෙන්න මේ විදිහේ cam එකක් තමයි අපිට හම්බ වෙන්නේ. මේ cam එක ඔයාලට පේනවා ඇති front cam එක තියෙනවා. ඒ වගේම back cam එකක් තියෙනවා. back cam එකට අමතරව අපිට reverse cam එක එනවා. ඉතින් මම ඔයාලට කලින් පෙන්නුවා reverse cam එක. එතකොට මේ කැමරා තුනම මේ කැමරා එකේ වැඩ කරනවා. එතකොට ඔයාලට ඉස්සරහින් පාරේ එන මොනවා හරි ඉස්සරහා ස්ක්‍රීන් එකෙන් පාර රෙකෝඩ් වෙනවා. ඒ වගේම ඔයාගේ වාහනේ ඇතුළත රෙකෝඩ් වෙනවා. ඒත් එක්කම ඔයාට reverse කැමරාව සම්බන්ධ කරලා බලා ගන්නත් පුළුවන්. මේ reverse කැමරාවේ set එකත් මේකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි on කරගත්තාම බලා ගන්න පුළුවන් display එක. ඉතින් ඔයාලට පේනවා ඇති ඉස්සරහා cam එකයි පිටිපස්සේ cam එකයි දෙකම මේ වෙලාව on වෙලා තියෙන්නේ. ඔයාලට පේන ඇති ඔය වාහනේ ඇතුළත රෙකෝඩ් වෙන කැමරාව ඔයාලට පේනවා ඇති පොඩ්ඩක් adjust කරගන්න පුළුවන් එහාට මෙහාට. ඒ විදිහට තමයි cam එක ඇවිල්ලා තියෙන්නේ. අපිට මෙන්න මෙතෙන්ද අපේ memory card එක දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපේ memory card එක මෙතන සම්බන්ධ කරගන්න පුළුවන්.
ඒ වගේම අපිට V screen එකට හයි කරගන්න පුළුවන් මෙන්න මේ හෝල්ඩර් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ හෝල්ඩර් එක අපි මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්න පුළුවන් මේ කැම් එකේ උඩට. මේ කැම් එක උඩට සම්බන්ධ කරගෙන අපිට ඕනෑම V screen එකක මේ කැම් එක ලේසියෙන් රඳවන්න පුළුවන් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මෙන්න මේ ආකාරයට කැම් එකට සම්බන්ධ කරගෙන ඔයාලට පුළුවන් V screen එකේ මේ කැම් එක රඳව ගන්න. රිවර්ස් කැමරාවේ ජැක් එක මෙන්න මේ විදිහට මේ කැමරාව උඩට ඔයාලට පේනවා ඇති සම්බන්ධ කරන්න තියෙනවා මෙන්න මේ විදිහ ජැක් එකක්. ඉතින් මෙතනින් රිවර්ස් කැමරාව කනෙක්ට් කරගන්න පුළුවන් මේ කැම් එකට. ඊට අමතරව අපිට මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති මේ කැමරාවට කරන්ට් එක සම්බන්ධ කරන හෝල්ඩර් කියන්නේ ජැක් එක මෙන්න මෙතනින් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒකත් උඩ තමයි තියෙන්නේ මේ රිවර්ස් කැමරා ජැක් එකත් එක්කම මෙහා පැත්තෙන් තියෙනවා. ඔන්න ඔය විදිහට ඒ ජැක් එක සම්බන්ධ කරන්න පුළුවන් type C ජැක් එකක් තමයි එන්නේ ඒකට. ඉතින් ඔන්න ඔය විදිහට අපිට මේ කැමරාවේ විස්තර ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට මම අනිවාර්යෙන් මේ කැම් එක ඊට පස්සේ අපේ වාහනයකට සවි කරන වීඩියෝ එකක් ගෙනවා ඊළඟ වීඩියෝ එකෙන්. ඔයාලත් මේ වීඩියෝ එක බලන්න, වීඩියෝ හොඳ නැ වීඩියෝ එක ලයික් කරන්න, channel එක subscribe කරන්න, channel එක subscribe කරන්න ගිහින් එන්නම්.